මේ ඉන්නේ කට්ටියම. මොකද කෙටියෝ මෙච්චර පරක්කු වුනේ? ඒක තමයි. අපි ඔයායනකම් බලන් හිටියේ එල්ලේ ගහන්න. අපෝ මට නම් බෑ ඔය පොඩි පොඩි සෙල්ලම් කරන්න. මොකද කෙටියෝ? ඒක තමයි. මට තියෙනවා ලොකු වැඩක් කරන්න. ඒක නිසා මට ඔය පොඩි පොඩි සෙල්ලම් කරන්න බෑ. මොකද්ද කිටි ඔයාගේ ලොකු වැඩේ? ඔව් අපිටත් කියන්නකෝ දැනගන්න. මම ලෝක වර්තාවක් තියන්නයි හදන්නේ. ලෝක වාර්තාව? ඔව් ලෝක වර්තාව. හැබැයි මොකද්ද කිටියෝ ඔයා ඔය තියන්න හදන ලෝක වාර්තාව? මම දවසට පැයක් ගානේ දවස් 3ක් ඔළුවෙන් හිටගෙන ඉඳලා ලෝක වර්තාවක් තියන්නයි හදන්නේ. හිහිහිහි. මොකද වඳුරු පැන්ට hina වෙන්නේ? ඇයි? ඔයා හිතන්නේ මට මේ වර්තාව තියන්න බෑ කියලාද? බෑ නේන්න. ඔයාට පැයක් තියා විනාඩි 5ක්වත් ඔළුවෙන් හිටන් ඉන්න පුළුවන් කියලා මං නම් හිතන්නේ. මාත් හිතන්නේ කිටියට බෑ කියලා. මටත් හිතෙන විදිහට කිටියට ওই වර්තාව තියන්න නම් බැරි වෙයි. කිටියට තියෙන දැඟලිල්ල හැටියට ඔළුවෙන් හිටගෙන තියා කකුල් වලින් කතනක පැයක් හිටගෙන ඉන්න පුළුවන්ද? මම හිතුවේ ඔයාලා මට මේ වැඩේට උදව් කරයි කියලා. ඇත්තටම ඔයාලගෙන් මට වචනකින්වත් උදව්වක් නැහැ. මම මේක ඔයාලට කරලම් පෙන්නන්නම්කෝ මගේ වැඩ. කොහෙද කිටියෝ ඔය යන්නේ? මං යනවා නරිමුදලාලි කඩේ ගාවට. එතන තමයි මං ලෝක වර්තාව තියන්නේ. කිටියා නම් අපිත් එක්ක තරහ වෙලාද කොහෙද ගියේ? ඔය ගියාට තා ටිකකින් ආපහු එයි. අපේ කිටියට මොන ලෝක වාර්තාද? ඒක තමයි. කිටියෝ කොහොමද ඉතින්? මං හොඳින් ඉන්නවා නරිමුදලාලි. ඔයාට මොනවද ඕනේ? මම අදයි බඩු ගන්න නෙමෙයි. එහෙනම් මං ආවේ ලෝක වර්තාවක් තියන්නයි. ලෝක වර්තාව? නරිමුදලාලිත් මට hina වෙනවද මගේ අනිත් යාළුවෝ වගේ? දැන් කිටියා මොකද්ද ඉතින් ඔයා තියන්න හදන ලෝක වර්තාව? මං දවසට පැය ගානේ දවස් 3ක් ඔළුවෙන් හිටගෙන ඉඳලා තමයි ලෝක වර්තාව තියන්නේ. ඔයාත් එහෙනම් hina වෙවි ඉන්නකො නරිමුදලාලි. මම දැන් වැඩේ පටන් ගන්නවා. මෙතන? ඔව් මෙතන තමයි. නරිමුදලාලි පොඩ්ඩක් වෙලාව බලන්නකෝ. හරියට පැයකින් මට කියන්න. හරි කිටියෝ මං කියන්නම්කෝ. කිටියෝ දැන් හරි පැයක් ගිහින් ඉවරයි. අම්මෝ මගේ ඔළුව ගොඩක් රිදෙනවා. ඔන්න ඔය වැඩේ අතහැරලා දාන්න කිටියෝ. නිකම් බෙල්ල කඩා ගන්න නැතුව. නෑ මං කොහොම හරි මේ ලෝක වර්තාව තියලාමයි නවතින්නේ. හරි කිටියෝ. එහෙනම් නරිමුදලාලි මං ගිහින් ආයෙත් හෙට එන්න. හොඳයි. නරිමුදලාලි කිටිය අදත් ආවද? මං නම් හිතුවේ නෑ කිටිය අදත් එයි කියලා. මං කිව්වනේ මුදලාලි මම කොහොම හරි මේ වார்த்தාව තියනවා කියලා. හොඳයි. එහෙනම් මුදලාලි අදත් වෙලා බලන්න හොඳේ. හරි කිටියෝ. නරිමුදලාලි. කිරිල්ලි කොහොමද ඉතින්? මං හොඳින් ඉන්නවා මුදලාලි. මේ අපේ කිටිය නේද? මොකද මෙයාට මේ වෙලා තියෙන්නේ? ඇයි කිරිල්ලි දන්නේ නැද්ද? කිටිය ඔළුවෙන් හිටගෙන ඉඳලා ලෝක වාර්තාවක් තියන්නනේ හදන්නේ. මොනවා? ඔව්. තව එක දවසයි තියෙන්නේ වාර්තාව තියන්න. හැබැයි මං දැම්ම ගිහින් අනිත් කට්ටියට මේක කියන්නම්කෝ.
හරි කිටියෝ පැය ඉවරයි. ඇයි කිටියෝ අමාරුද? ඔව් මුදලාලි මගේ බෙල්ල ගොඩක් රිදෙනවා. ඔන්න ඔය වැඩේ අතෑරලා දාන්න කිටියෝ. නෑ මං කොහොම හරි මේ වාර්තාව තියෙනවා. ඔයාට පුළුවන් නම් ඉතින් කමක් නෑ. එහෙනම් මුදලාලි මං ගිහින් හෙට එන්නම්. යාළුවනේ කිරිල්ලි මොකද මේ කලබලෙන්? ඔයාලගේ යාළුවා කිටි ඇයි එයාට මොකද වෙලා තියෙන්නේ? එයා බෙල්ල කඩාගෙනද? නෑ එයා දැන් ලෝක වාර්තාව තියන්න ළඟයි. මොනවා? ඔව් එයා දැන් දවස් දෙකම් ඔළුවෙන් හිටගෙන ඉඳලා වාර්තාව තියන්න තව එක දවසයි තියෙන්නේ. ඇත්තද? ඒක තමයි එහෙනම් මෙයා මේ දවස් ටිකේම සෙල්ලම් කරන්නවත් ආවේ නැත්තේ. අපිත් එහෙනම් හෙට යමුද? එයා වාර්තාව තියනවා බලන්න. මොනා වුණත් එයා අපේ යාළුවානේ. යමු. ඔව් ඒක හොඳයි. එහෙනම් හෙට හැමෝම එන්න හොඳේ. හරි අපි එන්නම්කෝ. කිටියා ඔළුවෙන් හිටගෙන ඉන්නකොට එයාගේ ඔළුවත් රිදෙනවා ඇතිනේ. ඒ නිසා මං කිටිගේ ඔළුව තියාගන්න කොට්ටයක් ගේන්නම්කෝ. ඔව් ඒක හොඳයි. කිටියට ඔක්ම නිසා අමාරුත් ඇතිනේ. ඒ නිසා මං කුඩයක් කරන් එන්නම්. කිටියට දාඩිය දාන ඉඳ පවන් ගහන්න මම පානක් අරන් එන්නම්. මාත් එහෙනම් පවාණක් කරගෙන එන්න. ඔයාලත් ඔදාවද? ඔව් කිටියෝ අපි හිතුවේ නෑනේ ඔයාට මේ වාර්තාව තියන්න පුළුවන් වෙයි කියලා. අපිට ඊයේ කිරිල්ලි තමයි කිව්වේ ඔයාට ලෝක වාර්තාව තියන්න තව දවසයි තියෙන්නේ කියලා. ඉතින් අපි වාට සහාය වෙන්නද ආවා. කමක් නෑ. ඔයාලා අන්තිම දවසේ හරි මට උදව් වෙන්න ආවනේ. කිටියෝ මං ඔයාගේ ඔළුව තියාගන්න කොට්ටෙකුත් ගෙනාවා. මං කුඩයක් ගෙනාවා. මායි වදුරු පැංචයි ඔයාට හුලං ගහන්න පවන්න අරන් ආවා. හොඳයි. කිටියට අද මාරසපක් නැතිවෙන්නේ. එහෙනම් මම වැඩේ පටන් ගන්නවා. නියමයි කිටියෝ. යේ අපේ කිටියට ඔළුවෙන් හිටගෙන ඉන්න පුළුවන්නේ. ඒකනේ මං කිව්වේ. කිටියෝ ඔයාට තව විනාඩි 15යි තියෙන්නේ. මේ කොට්ටේ මට කිචි වගේ. හුලං වදිනකොට ඒක තවත් වැඩි වෙනවා. මොකද කිටියෝ දඟලන්නේ? නෑ මට කිචි වගේ. අයියෝ කිටියෝ මොකද වුනේ? කිටියා වැටුණා නේද? අපරාධේ කිටියගේ වාර්තාව. කිටිය පහුගිය දවස් දෙකේ වගේ අදත් ඔළුවෙන් හිටගත්තා නම් ඔහොම එන්නේ. මං හිතන්නේ අද කිටියට සැප වැඩි වෙලා වැටුනේ. ඒක ඇත්ත. අපරාධි මගේ ලෝක වාර්තාව.